ඉතින් හලෝ අද නම් ටිකක් ලැජ්ජත් වුණා මම මේ කියන්න ඕන මේ එහෙම ආදරයක් ලැබෙද්දි නම් මාරම සතුටුයි මේ ඒක මතක් කරගන්න මාර සතුටුයි එහෙම අවදි කියලා හිතෙනවා මේ කියන්නම් කතාව අද මේ සිකුරාදන මෙහෙ ඉතින් කට්ටිය මේ සිකුරාදන මහගෙදර යනවා ඒ ගිහිල්ලා එහෙ ටිකක් අර තියෙනවනේ ටිකක් කම්මැලි අර බෝරින් ගතිය වගේ ආවට පස්සේ මෙහි කට්ටිය ළමයි එහෙම අර සෙල්ලම් කරන්න අකමැති වුණාම මේගොල්ලෝ කියන්නේ මෝල් කියලා. කියන්නේ මේ අර ලොකු shopping කරන තැන් තියෙනවනේ අපේ රටේ නම් ඒවට නම කියලානේ කතා කරන්නේ. මෙහි මං හිතන්නේ අද ගියේ මෝරොජ්ජි කියලා. අන්න එහෙම තැනක ලොකු බිල්ඩින් එකක්. ඒක ඇතුලේ නැති දෙයක් නෑ බුදුහාමේ. අපි අර ටීවී එකෙන් දැකලා තියෙනවානේ වීඩියෝ අර ලොකු අර ලයිට් දාලා මෝ ඒව කියන විස්තර කරන්න බෑ මාරම ලස්සනයි මේ අර ලිෆ්ට් වල එහෙම යනවා ඕපන් ලිෆ්ට් එකක එහෙම ගියා මෝ ඇත්තටම මේවා බලන්න තින් කරන්න ඕන කොච්චර මේ දුක් විඳත් මේ හිටියේ ඇත්තටම සතුටුයි ඊටත් වඩා මට සතුටු මොකක්ද දන්නවද මේ ඉතින් ඒගොල්ලෝ shopping කරන්න ගියා මායි පොඩි ගෑල් ළමයි දෙන්නයි තියලා අපි සෙල්ලම් කරන්න තියෙන ඒ ප්ලේග්‍රවුන්ඩ් තියෙන ඇතුලේ ඉන්සයිඩ් ප්ලේග්‍රවුන්ඩ් තියෙන වේව. ඉතින් මේ හැම සෙල්ලම් කර ඉන්නකොට එන්න ඔන්න වෙන්න තියලා මේ පොඩි එක්කෙනා ගියා මේ ප්ලාස්ටික් බෝල ඒවත් එක සෙල්ලම් කරන තැනකට. එතන අක්ක කෙනෙක් ඇවිල්ලා මේ මට දැක්කහම ලුක් එක ඉතින් අපිට තේරෙනනේ ලංකාවේ අංග ලුක් එක මේ මම ඇහුවා ඉස්සෙල්ලම මේ එයා අහන්න ඔහොම කට මෙහෙම දික් කරනකොට මම ඇහුවා ලංකාවේද වන් කියලා. ඒ පාර මගේ මුරට මෙහෙම එවිලා මගෙන් ඇහුවා නංගි ඔය TikTok කරනවනේ මං කෝ කියලා. ඒ පාර එයා කල්පනා කරා මං ඇහුවා ඇයි කියලා. මේ ඔයාගේ නම එහෙම කියලා කල්පනා කරා හරිද? දැන් මම දන්නවා දැන් ගොඩක් කට්ටිය මට මේ රටවල ඉන්න කට්ටිය දැන් මගේ වීඩියෝස් වලට කමෙන්ට් දාන්නේ. ඊපර මං ඉහ ඔයා කොණ්ඩේ ගැන කියලා වීඩියෝ එකක් දැම්මනේ. එහෙම කියලා ඇහුවා ඉතින්. ඊපර දැන් එයා ෆෝන් එකත් අතට ගත්තා මේ TikTok එකට ගිහිල්ලා බලන්න මගේ නම මේ මොකද්ද කියලා. මං ඉතින් දැන් අර ළමයි බලන්න එපා අනිවාර්යෙන්. මේ මොකද එතන පොඩි සිද්ධියකුත් ගියා ඒ ඇස්සේ මේ ඊට කලිනුත් මේ ඒ පාරේ ඉඳන් කියනවා ඔය කියන්න කලින් මං කිව්වා මේ මං බොක්කි කියලා මේ කුවෙට් වල බොක්කිනේ එහෙම කියලා කිව්වා. ඒ පාරේ තව ලංකාවක කෙනෙක්ට කොහොමද කියලා එයාත් ඇවිල්ලා කතා කරා. නංගි TikTok කරනවනේ එහෙම කී ඇහුවයිද. උඩ මාර සතුටිනේ. අර මට ඒ වෙලේ හිතුණ අර මේ අපි ටීවී එකේ දකින්නවනේ නරුනිලියන්ට. එහෙම සීන එකක් නෙවෙයි. අර ආදරේ කියලා දැන් පිට කෙනෙක් අපරනේ අපි එහෙම ප්‍රසිද්ධ මිනිස්සු නෙවෙයිනේ අපි මෙහි රස්සාවක් කරලා ඒ රස්සාව පහත්ම රස්සාවක්නේ සමහරු ගණන් ගන්නෑනේ සමහරු ටොයිලට් එකට ගිහිල්ලානේ මේ ටොයිලට් කියලා දැන් අපි මේවයි කරන්නේ ඒවනේ ටොයිලට් හොදන එක නේ මේ අකුණු දැඩි වලන් අත්ත ගන්න එක නේ අස් කරන එකනේ ලැජ්ජ වෙන්න ඕනේ නෑ මේව කියන්න එහෙම රස්සාවක් කරන මට නේ ලංකාවේ වුන් ඒක ඒක අමුතුව මේක මට මාරම සතුටුයි අර කොච්චර වෙලා වරන් අර මහන්සිලා වැඩ කරලා ඇවිල්ලා මං අන්න අර ඒකයි කියන්නේ එහෙම දෙයක් ලැබෙන්න ඕන හැමෝටම ඒකේ සතුට අර මානසික නිදහස ලැබෙන්නේ එතකොට අර වැඩ කරන තියන් උන්කේකේව කියනවා උන් ඒකේ මේවක දන්නේ ඒ මොකක්ද ඒකේ වෙන්නේ කියලා සමහරු බයිනවනේ අපිට මේ උන් දන්නේ කිසි දෙයක් නොදන්න උන් තමයි තියන අනම්මනම් කියන්නේ මට නම් සිරාවට මේ මම වීඩියෝ එකක් කළා දැම්මට පස්සේ මම මාර සතුටක් ලබන්නේ කමෙන්ට් වලින්. දැන් අද මට ලයිව් ඒ කමෙන්ට් හම්බුණා මෙහෙම මුණට මුණ. මං කියන්නේ TikTok කරන්න උන්ට කරහල්ලා මේ හොඳ නැති දේවල් කරන්න එපා. තව මිනිස්සුන්ට දෙයක් ගන්න පුළුවන් දෙයක් කරහල්ලා එයා කිව්වා අර කොණ්ඩේ ගැන වීඩියෝ කරන ඒක වෛරල් වෙලා කොහොම හරි මේ ඇත්තටම මාර සතුටුයි. මාරම සතුටුයි. ඉතින් හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් කරන කියන හැමදේම හරියන්න ඕන. අම්මෝ ඒ ආදරේට මම ගොඩක් ආදරෙයි. හැමෝටම එහෙම හම්බ වෙන්න ඕන ඇත්තටම මට මාර අර මං තනියෙන් වැඩ කරන්නේ දැන් මාරම අර සෑහෙන බරක් ඔළුවේ නිදහස් වුණා වගේ. අම්මෝ කියලා වැඩන්නේ ඒක. බුදු සරණයි හැමෝටම.